2026 ලෝක කම්කරු දිනය ශ්‍රී ලංකා වාසී මෙන්ම ලෝකවාසී වැඩ කරන ජනතාව මහත් අභිමානයෙන් සැමරීමට පෙළ ගැසෙන මොහොතක තමයි අපි මේ මැයි දින පණිවිඩය ලබා දෙන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ අපේ සහෝදර නිලධාරීන් හා සේවක මහතුනුන්ද මෙවර මැයි දිනේ අභිමානයෙන් සැමරීමට එකතු වී කියලා අපි විශ්වාස කරනවා. වර්තමානයේ බලයට පැමිණ තිබෙන ජාතික ජනබලවේගයේ ආණ්ඩුව මේ රටේ වැඩ කරන ජනතාවගේ ඒ වගේම වාමාංශික වැඩ කරන ජනතාව වෙනුවෙන් වැඩ කරන රජයක් බලයට පත් වෙලා තියෙනවා. ඉතින් එම ආණ්ඩුවෙන් විශේෂයෙන්ම මේ රටේ වැඩ කරන ජනතාවට මූලික වැටුප් වැඩි කිරීම ඇතුළුව වරප්‍රසාද රසක් භුක්ති විඳින මොහොතක අපි ආයාචනා කරනවා මේ රටේ වැඩ කරන ජනතාවට මේ රටේ සංවර්ධනයට මේ රටේ ජනතාවගේ අනිකුත් අයිතිවාසිකම් ජයග්‍රහණය කරවන්න වැඩ කරන ජනතාවත් එකාරාශී වෙලා සංවිධානය වෙලා ඒ වෙනුවෙන් එකතු වෙන්න කියලා. විශේෂයෙන්ම මෙවර ජාතික ජනබලවේගයේ විදිහට අපි මැයි රැලි 21ක් දිස්ත්‍රික්ක 21ක් පුරා ක්‍රියාත්මක කරනවා. කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම නගරයේදී අපේ මැයි රැලිය පවත්වනවා. ඊට අමතරව අනිකුත් දේශපාලන ව්‍යාපාර වෘත්තීය සමිති අභිමානයෙන් යුතුව මේවර මැයි රැලියට පෙළ ගැහෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා විශේෂයෙන්ම වැඩ කරන ජනතාවටත් ශ්‍රී ලංකා වාසී ලෝකවාසී වගේම ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ සියලු වැඩ කරන ජනතාවට අභිමානවත් මැයි රැලියකට අපි සුබ පැතුම් එකතු කරනවා.